අයිබෝන් මෙකාට්‍රොනික් ටෙක්නොලොජි NVQ level 5 එකේ M03 කියන සබ්ජෙක්ට් එක නැත්නම් applied electronics කියන සබ්ජෙක්ට් එකට අදාළව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මම පළවෙනි විදියට අරන් තියෙනවා අපිට තියෙන එක ලෙසන් එකකට අදාළ වෙන ඩයොඩ්ස් වලට අදාළ ගැටලුවක් සාකච්ඡා කරන්න. එතකොට අපිට තියෙනවා in the following figure 220 ohm resistor is connected to a 6 volt supply via a silicon rectifier diode. The forward bias voltage and the bulk resistance of the diode are 0.7 volt and 5 ohm respectively. එතකොට මෙතෙන්දී අපිට සප්ලයි එක විදිහට 6 volt සප්ලයි එකක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ ඩයෝඩ් එක ගත්තාම මෙයාගේ forward bias voltage එක තියෙනවා කියනවා 0.7 volt. ඒ වගේම තමයි මෙයාගේ bulk resistance එක 5 ohm කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා find the current through the 220 ohm resistor for first approximation, second approximation and third approximation. So diode එකේ first approximation එක අපි ගත්තොත් first approximation එකේදී අපි මෙයාව ideal diode එකක් විදිහට තමයි සලකන්නේ. ඒතර ideal diode එකක් වුණාම මෙයාගේ forward bias අවස්ථාවේදී මෙයා switch එකක් විදිහට තමයි වැඩ කරන්නේ, close switch එකක් විදිහට. reverse bias අවස්ථාවේදී open switch එකක් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට මේකේ voltage drop එකකුත් නැහැ, resistance එකකුත් නැහැ. එහෙනම් මෙයා forward bias අවස්ථාවේ තමයි ඉන්නේ. ධන තමයි anode එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේකේ resistance එක විදිහට තියෙන්නේ 220 ohm resistor විතරයි. එහෙනම් අපිට complete circuit එකට V equal IR කියන සමීකරණය දාන්න පුළුවන් ohms law එක. ඒතර I සමානයි I equal V බෙදීම R. voltage එක අපිට තියෙනවා 6 volt divided by 220 ohm. ඒතර අපිට current එක විදිහට ලැබෙනවා 0.027 ඇම්පියර්. මේක තමයි එතකොට පළවෙනි ක්වෙස්චන් එකට දාලා උත්තරේ වෙන්නේ. එතකොට අපේ දෙවෙනි කොටස ගත්තොත් එහෙම දෙවෙනි කොටසේදී අපිට අහනවා මේක second approximation එක විදිහට අරගෙන ඉවර වෙලා අපිට මෙයාගේ කරන්ට් එක හොයන්න කියලා. second approximation එකේදී අපි ගන්නේ මේ ideal diode එක ideal diode එකක් සහ මේකට සීරීස් වෙලා තියෙනවා 0.7 volt බැටරි එකක්. ඒතර මෙයාගේදී අපිට 0.7 volt කියලා forward voltage එක දීලා තියෙනවා. ඒතර මේකත් එක්ක තමයි අපේ 6 volt එක්කෙනා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව මේකේ 220 ohm resistor එකක් තියෙනවා. ඒතර මේක තමයි circuit එක වෙන්නේ. එතකොට මෙතෙන්දී voltage එක විදිහට අපිට ලැබෙන්නේ මේක 6 volt voltage එක විදිහට අපිට ලැබෙනවා 6 volt වලින් අපි අඩු කරන්න ඕන 0.7 volt නැත්නම් මෙන්න මේ බැටරි එකේ voltage එක. එතකොට අපිට එනවා 5.3 volt කියලා. එහෙනම් අපි ඊළඟට මේ complete circuit එකට V equal IR දැම්මොත් එහෙම I equal V බෙදීම R. ඒතර අපේ voltage එක වෙනවා අපිට 5.3 volt. resistance එක වෙන්නේ තාම වෙන්නේ 220 ohm. ඒතර මෙයාගේ අපිට current එක විදිහට ලැබෙනවා 0.0 0.241 ඇම්පියර්. මේක තමයි මෙයාගේ කරන්ට් එක වෙන්නේ second approximation එකේ. ඒතර third approximation එක අපි ගත්තොත් third approximation එකේදී අපිට තියෙන්නේ මේ ideal diode එක සහ ඒකට series වෙලා third approximation එකේදී series වෙලා ඉන්නවා battery එකක්. ඒතර මෙයාගේ voltage එක අපිට තියෙනවා 0.7 volt. ඒකත් එක්ක series වෙනවා මෙයාගේ bulk resistance එක. ඒතර bulk resistance එක 5 ohm කියන එකක් තමයි අපිට ලැබෙන්නේ. ඒතර මේ complete circuit එක අපි ගත්තොත් එහෙම මෙතන තියෙනවා 6 volt battery එකක්. ඊළඟට මෙතන තියෙනවා අපේ load resistor එක 220 ohm. එතකොට මෙයාගේ voltage එක ගත්තොත් කලින් වගේම තමයි 6 volt වලින් අපි අඩු කරන්න ඕන 0.7 volt. ඒ වගේම තමයි total resistance එක ගත්තොත් 220 ohm එකත් එක්ක එකතු වෙන්න ඕනේ 5 ohm එකක්. මොකද diode එකෙත් bulk resistance එකක් තියෙනවා 5 ohm වල. එහෙනම් total resistance එක වෙන්නේ අපිට 225 ohm. එහෙනම් complete circuit එකට V equal IR දානවා අපි. එහෙනම් current එක සමානයි V බෙදීම R. එහෙනම් අපිට voltage එක විදිහට ලැබෙනවා 5.3 volt බෙදීම 225 ohm. ඒතර අපිට උත්තරේ විදිහට ලැබෙනවා 0.0236 ඇම්පියර්. ඒතර ওই තුන තමයි first second සහ third approximation විදිහට තියෙන්නේ.
නැවත පාරක් අපි ගත්තොත් අපි ෆස්ට් ඇප්‍රොක්සිමේෂන් එක විදිහට ෆස්ට් එක විදිහට අපි සලකන්නේ අයිඩියල් ඩයෝඩ් එකක්. ඒ කියන්නේ මේකේ වෝල්ටේජ් ඩ්‍රොප් එකකුත් නැහැ. රෙසිස්ටන්ස් එකකුත් නැහැ. ඒතර ෆෝර්වර්ඩ් බයස් වෙනකොට මේක ස්විච් එකක් ක්ලෝස් ස්විච් එකක් විදිහට, රිවර්ස් බයස් වෙනකොට මෙයා ඕපන් ස්විච් එකක් විදිහට වැඩ කරනවා. සෙකන්ඩ් ඇප්‍රොක්සිමේෂන් එක අපි ගත්තොත් සෙකන්ඩ් එකේදී අයිඩියල් ඩයෝඩ් එකකට සීරීස් වෙලා තියෙනවා බැටරි එකක්. මෙයාගේ වෝල්ටේජ් එක මේ ගානේ හැටියට නම් 0.7 වෝල්ට්. තර්ඩ් ඇප්‍රොක්සිමේෂන් එකේදී අපි ඩයෝඩ් එක සලකන්නේ අයිඩියල් ඩයෝඩ් එකක්. ඒකත් එක්ක සීරීස් වෙලා ඉන්නවා බැටරි එකක්. ඒකත් එක්ක සීරීස් වෙලා ඉන්නවා රෙසිස්ටන්ස් එකක්. මේක තමයි අපේ බල්ක් රෙසිස්ටන්ස් එක වෙන්නේ. ඔය විදිහට තමයි මේ ඇප්‍රොක්සිමේෂන්ස් තුන තියෙන්නේ. ඊළඟට අපි සෙකන්ඩ් පාර්ට් එකට ගියොත් in the following figure Zener diode is used as a voltage regulator. voltage regulator එකක් නැත්නම් voltage stabilizer එකක් විදිහට අපි පාවිච්චි කරලා තියෙනවා Zener diode එකක්. එතකොට මේකෙදි මුලින්ම අපි බලුවොත් එහෙම Zener diode එක Zener voltage stabilizer එක අනිවාර්යයෙන්ම Zener diode එක ඉන්න ඕනේ reverse bias. මෙයා reverse bias ඉන්නවා. දෙවෙනි condition එක තමයි series resistor එකක් තියෙන්න ඕන current එක limit කරන්න. මොකද Zener diode එක break down වුණාට පස්සේ යාගේ current එක limit කරගන්න යාට බෑ. current එක limit කරන්න series resistor එකක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට load එකේ ඉන්න ඕනේ parallel Zener එකත් එක්ක. ඒතර ඒ කීනි condition ටික හරි. ඊළඟ අවශ්‍යතාවය තමයි Zener voltage එකේ minimum ගානට වැඩිය Zener voltage එකේ ගානට වැඩිය supply එකේ minimum voltage එක වැඩි වෙන්න ඕන. ওই condition තුන satisfy වෙන්න ඕනේ අපේ Zener voltage stabilizer එකක් අපි හදනවා නම්. ඒතකොට පළවෙනි එක අපිට තියෙනවා verify by appropriate calculation that above Zener circuit can be used as a voltage stabilizer. ඒතර මේ circuit එක voltage stabilizer එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට prove කරලා පෙන්වන්න කියනවා. ඒතර අපි කරන්නේ මෙතෙන්දී අපි Zener diode එක අයින් කරනවා. ඒතර Zener diode එක අයින් කරොත් එහෙම අපේ ගාව resistors දෙකක් විතරයි ඉතුරු වෙන්නේ. series resistors දෙකක්. supply එක minimum ගාන තමයි අපි ගන්න ඕනේ. minimum ගාන තියෙනවා 15යි volt. resistors දෙක 220යි ohm සහ 680යි ohm. ඒතර මෙයාට parallel තමයි අපේ Zener එක ඉන්නේ. එහෙනම් මෙන්න මේ resistor එකේ voltage එක කීයට වඩා වැඩි වෙන්න ඕනද? 9.1 වලට වඩා වැඩි වෙන්න ඕන. හරි. අපි එහෙනම් load එක තියෙනවා Zener එක අයින් කරා. එහෙනම් අපිට මේ voltage එක කීයද කියලා V out කියන එක කීයද කියලා බලා ගන්න පුළුවන්. අපිට voltage divider rule එක දාන්න පුළුවන්. එහෙනම් V out සමානයි 15 volt වතාවක් 680 බෙදීම 680 ධන 220. එතකොට අපිට එනවා උත්තරේ විදිහට වෝල්ට් 11.33ක්. එහෙනම් මේ 680යි කියන එක්කෙනාගේ වෝල්ටේජ් එක අපිට V 680 කියන එක්කෙනා විශාලයි V Z එකට වඩා. ඒ එන්නේ අපේ මිනිමම් වෝල්ටේජ් එක. මැක්සිමම් වෝල්ටේජ් එක කොහොමද එයා වැඩි. මිනිමම් වෝල්ටේජ් එකේදී 680 දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එක 11.33. එහෙනම් ඒක Zener වෝල්ටේජ් එකට වඩා වැඩි. එහෙනම් මේක Zener වෝල්ටේජ් ස්ටැබිලයිසර් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒකේ දෙවෙනි කොටස ගත්තොත් find the minimum Zener current and maximum Zener current. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඒතර මේක දැන් වෝල්ටේජ් ස්ටැබිලයිසර් එකක් විදිහට වැඩ කරනවා නම් Zener වෝල්ටේජ් එක හැම වෙලේම තියෙනවා 9.1 වෝල්ට්. එහෙනම් ලෝඩ් එකේ වෝල්ටේජ් එකත් V680 කියන එකත් හැම වෙලේම 9.1 වෝල්ට්. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේක හරහා යන කරන්ට් එක මම ගන්නවා ඒක IL කියලා. මම 680ට දානවා V සමානයි IR. එහෙනම් I equals V බෙදීම R වෝල්ටේජ් එක 9.1 වෝල්ට්. රෙසිස්ටන්ස් එක වෙන්නේ 680යි ඕම්. ඒතර මට එනවා මේකේ කරන්ට් එක ලෝඩ් එක හරහා යනවා 0.0.13 ඇම්පියර්. මේක තමයි IL කියන එක. නා ලෝඩ් කරන්ට් එක හැම වෙලේම මේ ලෝඩ් කරන්ට් එක තමයි මෙයා හරහා යන්නේ. මොකද ඒක 20 වෝල්ට් උනත් එකයි 15 වෝල්ට් උනත් එකයි Zener diode එක වෝල්ටේජ් ස්ටැබිලයිසර් එකක් විදිහට වැඩ කරන නිසා. එහෙනම් අපේ ලෝඩ් කරන්ට් එක IL එනවා අපිට 0.0.13 ඇම්පියර් කියලා.
ඊළඟට මම ගන්නවා අවස්ථාවල් දෙක වෙන වෙනම. පළවෙනි අවස්ථාව විදිහට මම ගන්නවා මිනිමම් සප්ලයි වෝල්ටේජ් එකේදී ඒ කියන්නේ Vs 15 වෝල්ට් අවස්ථාවේ. මේ වෙලාවේදී සප්ලයි වෝල්ටේජ් එක Vs කියන එක සමාන වෙනවා 220 ඕම්ගේ වෝල්ටේජ් එක ප්ලස් Vz කියන එක. ඒතර Vz එක අපි හැම වෙලේම දන්නවා මෙයා කීය දෙන්නේ අපිට 9.12 වෝල්ට්. එහෙනම් V 220 equal වෙනවා Vs minus Vz. ඒතර Vs අපි අරන් තියෙන්නේ වෝල්ට් 15යි කියලා. එහෙනම් 15න් මම අඩු කරනවා 9.1ක් වෝල්ට්. මට ලැබෙනවා 5.9යි වෝල්ට් කියලා. එහෙනම් 220යි ඕම් එක්කෙනාගේ වෝල්ටේජ් එක මට ලැබෙන්නේ 5.9යි වෝල්ට්. ඒතර මේ වෙලාවේදී මම සෙන කරන්ට් එක කීයද කියන එක හොයාගෙන තියෙනවා. මට එතකොට 220 ඕම් කියන එක්කෙනාට V equal IR දාන්න පුළුවන්. එහෙනම් IT කියන ගන්නවා මම යාගේ සම්පූර්ණ කරන්ට් එක. මෙතනින් එන කරන්ට් එක IT විදිහට මම ගන්නවා. එයා IZ විදිහට ගන්නවා. IT කියන එක්කෙනා තමයි මට හොයාගන්න ඕනේ. එහෙනම් IT equals P බෙදීම R වෝල්ටේජ් එක 5.9 වෝල්ට් R 220යි ඕම්. මට එනවා කරන්ට් එක විදිහට 0.027ක්. මෙයා තමයි ටෝටල් කරන්ට් එක. එහෙනම් IT කියන කෙනා සමාන වෙනවා IL + IZ. ඒතර මම හොයාගන්න ඕන IZ එක. එහෙනම් IZ equal IT minus IL. IT මට අවිල්ලා තියෙනවා 0.027ක්. ඒකෙන් අඩු කරන්න ඕන මම 0.013. මට ලැබෙනවා 0.014යි. 0.014යි ඇම්පියර් නැත්නම් මිලි ඇම්පියර් 14ක්. මේක තමයි මගේ මිනිමම් සෙන කරන්ට් එක IZ මිනිමම්. මිනිමම් සෙන කරන්ට් එක යන්නේ සප්ලයි වෝල්ටේජ් එක මිනිමම් අවස්ථාවේ. දැන් ඊළඟට අපිට පුළුවන් මැක්සිමම් සෙන කරන්ට් එක හොයන්න. ඒතකොට මැක්සිමම් සෙන කරන්ට් එක හොයනකොට මම මෙතනින් පටන් ගන්නවා. මේ විදිහට තමයි මට හදාගෙන යන්න තියෙන්නේ. මැක්සිමම් සෙන කරන්ට් එක හොයනකොට දැන් සප්ලයි වෝල්ටේජ් එක මම ගන්න ඕනේ 15 වෙදි නෙවෙයි 20යි වෝල්ට් වලදී. එහෙනම් 20න් මම අඩු කරන්න ඕනේ වෝල්ට් 20න්. PS කියන්නේ වෝල්ට් 20. නැත්නම් වෝල්ට් 20න් මම අඩු කරන්න ඕනේ 9.1ක් වෝල්ට්. ඒක හැම වෙලේම 9.1යි. එතකොට මට ලැබෙනවා 10.9 වෝල්ට්. එහෙනම් ටෝටල් කරන්ට් එක වෙන්නේ 10.9 මම බෙදනවා 220. මට ලැබෙනවා 0.04යි 0.0495යි. ඒ කියන්නේ 0.05යි. 0.05යි ඇම්පියර් නැත්නම් මිලි ඇම්පියර් 50ක් විදිහට මට ලැබෙනවා. ඊළඟට මම මේ 0.05න් අඩු කරන්න ඕනේ 0.0113. මේක වෙනස් වෙන්නේ නැහැ. මොකද සෙන වෝල්ටේජ් එක වෙනසක් නොවන නිසා. එතකොට අපිට මැක්සිමම් සෙන කරන්ට් එක විදිහට ලැබෙනවා 0.037ක්. ඇම්පියර් නැත්නම් මිලි ඇම්පියර් වලින් දැම්මොත් 37ක්. ඒතර ওই විදිහට තමයි අපි මැක්සිමම් සෙන කරන්ට් එක සහ මිනිමම් සෙන කරන්ට් එක කියන දෙන්න හොයාගන්න. අපි ඊළඟට ට්‍රාන්සිස්ටර් bipolar junction transistor ගානකට යන්. In a common emitter configuration amplifier, silicon transistor is used in self bias. The various parameters are the values ටික දීලා තියෙනවා. diagram එකක් දීලා තියෙනවා. Find the operating point of the transistor. ඒතර operating point එක හොයනවා නම් අපිට හොයාගන්න වෙනවා මේ වෙලාවේ තියෙන IC කීයද කියන එකයි ඊට පස්සේ VCE කියන එකයි.
ඔපරේටින් පොයින්ට් එක අපි ඇන්දොත් එහෙම ඔපරේටින් පොයින්ට් කියලා කියන්නේ VCE සහ IC කියන දෙන්න අපි ප්‍රස්ථාරක ඇන්දොත් එහෙම මැක්සිමම් VCE කියලා කියන්නේ සප්ලයි වෝල්ටේජ් එක VCC. ඒ ඇවිල්ලා මොන අවස්ථාවද? කට් ඔෆ් අවස්ථාව. මේ තියෙන කට් ඔෆ්. ඊළඟට මැක්සිමම් කරන්ට් එක කියලා කියන්නේ VCC බෙදීම RC. එතකොට අපි සාමාන්‍යයෙන් RE එක කෙනා ගන්න RC ගෙන් 10න් එකක් වගේ. එතකොට අපි RE එක මෙතනදී නොසලකා හරිනවා. එතකොට මේ දෙන්න යා කරොත් එහෙම මෙන්න මේකට අපි කියනවා DC load line එක කියලා. මේ DC load line එකේ තමයි කොහේ හරි තැනක ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී ලක්ෂණ නැත්නම් ඔපරේටින් පොයින්ට් එක ඉන්නේ. මෙන්න මේ ඔපරේටින් පොයින්ට් එකේ අපිට හොයාගන්න වෙනවා VCE කීයද සහ IC කීයද කියන එක. මේ දෙක තමයි අපි දැන් හොයන්න උත්සාහ කරන්නේ මේ ගාන හදලා. එතකොට මෙතෙන්දී තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපිට මෙතෙන්දී දීලා තියෙන්නේ බීටා කියන කෙනා නෙවෙයි. අපිට මෙතෙන්දී දීලා තියෙන්නේ ඇල්ෆා කියන කෙනා. ඒතර ඇල්ෆා පාවිච්චි කරලා අපිට බීටා හොයාගන්න සිද්ධ වෙනවා. පළවෙනි කාරණාව ඒක. අනිත් දේ තමයි ට්‍රාන්සිස්ටරේ ඉන්නේ ඇක්ටිව් රීජන් එකේ කියන එක අපිට ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙනවා ඇම්ප්ලිෆයි එකක් කියලා. ට්‍රාන්සිස්ටර් එක ඇම්ප්ලිෆයි එකක් නම් එයා ඉන්නේ ඇක්ටිව් රීජන් එකේ. ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් නම් විතරයි එයා කට් ඔෆ් හරි සැචුරේෂන් හරි රීජන් එකට යන්නේ. එහෙනම් අපිට ඇක්ටිව් රීජන් එකේ ඉන්නවා නම් බීට සමානයි IC බෙදීම IB කියන අනුපාතය කෙලින්ම අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇසියුම් කරන්න වෙනවා මෙයා ඇක්ටිව් රීජන් එකේ ඉන්නේ කියලා මේක පාවිච්චි කරන්න නම්. ඒතර මුල්ම දේ තමයි මම ඉස්සෙල්ලාම මේකෙදි බීටා හොයාගන්නවා. අපි බීටා හොයාගමු ඉස්සෙල්ලාම. ඒතර බීටා හොයාගද්දී බීටා සමාන වෙනවා ඇල්ෆා බෙදීම එක ඍණ ඇල්ෆා කියන සමීකරණයට. එහෙනම් අපි බීටා හොයාගමු. ඇල්ෆා මට දීලා තියෙනවා 0.0987යි කියලා. එහෙනම් 0.0987 0.0987 බෙදීම එක ඍණ 0.987. ඒතර මේකෙන් මට උත්තරයක් එනවා 75.92යි කියලා. 75.92 කියන එක තමයි අපිට බීටා විදියට ලැබෙන්නේ. මේක ඕනනම් ඔයාලට ඇසියුම් කරන්න පුළුවන් 76 කියලා ගන්න පුළුවන්. මම මේ විදිහටම හදාගෙන යනවා 75.92. ඊළඟට එහෙනම් බීටා කියන එක කෙනා මට එනවා කීයක් කියලාද 75.92. ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්දි මට තව දෙයක් කරගන්න පුළුවන්. ඒක තමයි IC සහ IE කියන දෙන්න මට බීටා පාවිච්චි කරලා ලියා ගන්න පුළුවන් IBත් එක්ක. ඒතර අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එක ඇක්ටිව් රීජන් එකේ නම් IC කියන කෙනා සමානයි බීටා වතාවක් IBට. හරි ඒ කියන්නේ බීටා සමානයි IC බෙදීම IB කියන කෙනාගේ. ඒතර මෙයා හරස් ගුණිතය කරපුවම මට ලැබෙනවා. ඒතර IC කියන කෙනා බීටා වතාවක් IB නම් එහෙනම් මට බීටා කියන කෙනා දැන් මම අරන් තියෙනවා 75.92යි කියලා. එහෙනම් IC කියන කෙනා මට ලියන්න පුළුවන් කීයද කියලාද 75.92යි IB. ඒතර මම සම්පූර්ණ කරන්ට් එක IB ගෙන්ම ලියා ගන්න හදන්නේ. එහෙනම් මම ලියා ගන්නවා IC කියන කෙනා මට ආව 75.92යි IB. ඊළඟට IE කියන කෙනා අපි දන්නවා IE කියන්නේ මීටර් කරන්ට් එක සමාන වෙනවා මොකටද? බේස් කරන්ට් එක ප්ලස් කලෙක්ටර් කරන්ට් එක. ඒතකොට දැන් කලෙක්ටර් කරන්ට් එක මම හොයාගත්ත 75.92යි. එහෙනම් 75.92කට එකතු කරන්න ඕන මම එකක්. IB කියන්නේ එකයිනේ. හරි 75.92යි IB IB. එහෙනම් මට එනවා කීයක් කියලාද 76.92යි IB කියලා. එහෙනම් මම IC එකත් ලියා ගන්නවා කීයක් කියලාද 76.92යි IB. එහෙනම් මම IB ගෙන් සර්කිට් එකේ තියෙන සියලුම කරන්ට් ටික දැන් ලියාගෙන තියෙනවා IB යූස් කරලා. එතකොට මගේ ට්‍රාන්සිස්ටරේ කරන්ට් තුනම තියෙන්නේ IB ගෙන් තමයි තියෙන්නේ. ඊළඟට මම කරන්න හදන්නේ මෙන්න මේ පැත්ත ගත්තොත් මේ පැත්තේදී R1 R2 දෙන මට දීලා තියෙනවා R1 කියලා කියන්නේ 56 කිලෝ ඕම් R2 කියලා කියන්නේ 22 කිලෝ ඕම්. ඒ දෙන මට දීලා තියෙනවා. එහෙනම් මට පුළුවන් මෙන්න මේ පොයින්ට් එකේ වෝල්ටේජ් එක මම ගන්නවා VB කියලා. VB කියන පොයින්ට් එකේ වෝල්ටේජ් එක හොයාගන්න. නැත්නම් VR2 කියන කෙනාගේ
වෝල්ටේජ් එක හොයාගන්න. ඒකට මට පාවිච්චි කරන්න පුළුවන් වෝල්ටේජ් ඩිවයිඩර් රූල් එක. එතකොට හැබැයි ඔයාලට ගැටලුවක් එන්න පුළුවන්. මෙහෙන් යම්කිසි කරන්ට් එකක් එනවා. ඒ වගේම තමයි මෙතනමුත් IB කියලා කරන්ට් එකක් යනවා. එතකොට මේක ඇත්තටම ලෝඩඩ් වෝල්ටේජ් ඩිවයිඩර් එකක්. එතකොට ලෝඩඩ් වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කියලා කියන්නේ අවුට්පුට් කරන්ට් එකක් තියෙන එක. එතකොට ලෝඩඩ් වෝල්ටේජ් ඩිවයිඩර් එකක් අපි ගත්තොත් ලෝඩඩ් වෝල්ටේජ් ඩිවයිඩර් එකක තියෙන ප්‍රශ්නේ තමයි අර Vout කියන එක සමාන වෙන්නේ නැහැ. Vs වතාවක් අපි ගමුකෝ R2 කියලා R2 බෙදීම R1 R2 කියන එකට සමාන වෙන්නේ නැහැ. මොකද මේකෙත් කරන්ට් එකක් යන හින්දා. හැබැයි මේ කොමන් එමිටර් කන්ෆිගරේෂන් එකේ ඇම්ප්ලිෆයර් එකක් අපි ඩිසයින් කරනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකේ කරන්ට් එක අපි ගන්නේ 10යි IB-ට වඩා වැඩි හෝ සමාන වෙන විදිහට. එතකොට අපි සාපේක්ෂව ගත්තොත් එහෙම මෙන්න මේ වෝල්ටේජ් ඩිවයිඩර් නෙට්වර්ක් එකේ යන කරන්ට් එක බේස් කරන්ට් එකට වඩා ගොඩක් වැඩි. ඒක නිසා මේක approximately වැඩ කරනවා unloaded voltage divider එකක් විදියට. ඒක නිසා අපිට කෙලින්ම මේකට voltage divider rule එක use කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මේක ඩිසයින් කරනවා නම් ඒ වෙලාවෙදිත් අපි IB යම්කිසි ගාණක් අපි පාවිච්චි කරනවා නම් ඒකට වඩා 10 ගුණයක් විතර වැඩි වෙන විදිහට මේ resistor network එකේ නැත්තම් voltage divider එකේ කරන්ට් එක වැඩි වෙන විදිහට තමයි අපි මෙයාව තෝරගන්න ඕනේ. එහෙනම් මට හොයාගන්න පුළුවන් VB කියන එක කෙනා සමානයි VCC වතාවක් R2 බෙදීම R1 R2. ඒතර VCC දීලා තියෙනවා අපිට VCC කියන එක කෙනා වෝල්ට් 15යි කියලා. වතාවක් R2 56 කිලෝ ඕම්. R1 කියන එක කෙනා R2 කියන එක කෙනා 22 කිලෝ ඕම්. 22k බෙදීම R1 කියලා කියන 56යි 56k 22k. එතකොට මට එනවා 15 වෝල්ට් වතාවක් 22යි කිලෝ ඕම් ටික ඔක්කොම කැපිලා යනවා 22 බෙදීම 78යි k. k එකත් කැපිලා යනවා ඕම් එකත් කැපිලා යනවා. එතකොට මට මේකෙන් උත්තරයක් එනවා. එතකොට මට උත්තරයක් එනවා මෙතන 4.23 වෝල්ට් කියලා. එහෙනම් මෙන්න මෙතන වෝල්ටේජ් එක දැන් මම හොයාගෙන තියෙනවා කීයක්ද 4.23 කියලා. 4.23 වෝල්ට් කියලා හොයාගෙන තියෙනවා. හරි. ඊළඟට මෙතෙන්දී මට තව දෙයක් මේ විදිහට කරන්න පුළුවන්. ඒක තමයි මම මෙතන වෝල්ටේජ් එක හොයාගෙන තියෙන්නේ. ඊළඟට මේ VB කියන වෝල්ටේජ් එක බේස් එකේ වෝල්ටේජ් එක මෙන්න මෙයා එතන පොයින්ට් එක සමාන වෙනවා VBE එකතු කිරීම VRE ට. VB කියන වෝල්ටේජ් එක සමාන වෙනවා VBE බේස් එමිටර් වෝල්ටේජ් එක ප්ලස් VRE ට. මේ පොයින්ට් දෙක සේම් පොයින්ට් දෙක. ඒතර මෙයාගේ වෝල්ටේජ් එකයි මේ දෙන්නගේ එකතුවයි දෙන්න එකිනෙකට සමාන වෙනවා. එතකොට VRE කියන එක මට හොයාගන්න පුළුවන් කොහොමද? මෙන්න මේ RE කියන රෙසිස්ටරේ වෝල්ටේජ් එක මට හොයාගන්න පුළුවන්. RE වතාවක් I කියන එක නා පාවිච්චි කරලා. ඒතර VRE අපි හෙව්වොත් RE කියන එක අපිට දීලා තියෙනවා. RE 2 කිලෝ ඕම්. නම් 2 කිලෝ ඕම් වතාවක් IE කියන එක මම තාම හොයාගෙන නැහැ. හැබැයි IE කියන එක මට ගන්න පුළුවන් 76.92යි IB කියලා. නැත්තම් අපිට IE ඒ විදිහටම තියාගන්නත් පුළුවන්. හරි. ඊළඟට උඩ තියෙන සමීකරණයෙන් අපි ගත්තොත් VB සමානයි VBE VRE. එහෙනම් VRE කියන එක equal වෙනවා VRE සමාන වෙනවා මොකටද VB VBE. ඒතර VB කියන එක දැන් මම හොයාගෙන තියෙනවා කීයද 4.23 වෝල්ට්. VBE මට දීලා තියෙනවා 0.6 වෝල්ට් කියලා ගානේ. ඒකට මට උත්තරයක් එනවා 3.63 වෝල්ට්.
3.63 වෝල්ට්. එහෙනම් මෙන්න මෙයාගේ වෝල්ටේජ් එක මට එනවා 3.63 වෝල්ට්. ඒ වගේම මම දන්නවා VRE කියන එක සමානයි RE වතාවක් IE ට. එහෙනම් IE කියන එක සමාන වෙනවා VRE බෙදීම RE ට. ඒතර VRE මට ඇවිල්ලා තියෙනවා 3.63 වෝල්ට් බෙදීම 2 කිලෝ ඕම්. දැන් 3.63 බෙදීම 2000. මට එනවා 1.815 මිලි ඇම්පියර් කියලා. එහෙනම් මෙන්න මෙයා හරහා කරන්ට් එකක් යනවා කීයකද? 1.815 කරන්ට් එක. හරි. ඊළඟට යන්. ඒතර දැන් අපි දන්නවා නම් IE එක අපිට ඒකෙන් IB හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි IC එකත් හොයාගන්න පුළුවන්. ඒතර IE කියන එක සමාන වෙනවා 76.92යි IB ට. එහෙනම් IB සමානයි IE බෙදීම 76.92යි. IE කියන එක මම දැන් හොයාගත්තා 1.815 මිලි ඇම්පියර් බෙදීම 76.92. එතකොට මට උත්තරයක් එනවා 0.0236 මිලි ඇම්පියර්. 0.0236 මිලි ඇම්පියර්. ඒ වගේම තමයි අපි එහෙනම් IC දන්නවා. IC සමානයි 75.92යි IB. එහෙනම් මට ලැබෙනවා 75.92 වතාවක් 0.0236. මට එනවා 1.792 කියලා උත්තරයක්. දැන් IC සමානයි 1.792 මිලි ඇම්පියර්. එහෙනම් ඔපරේටින් පොයින්ට් එකේ එක පොයින්ට් එකක් මම හොයාගෙන ඉවරයි. IC සමානයි 1.792 මිලි ඇම්පියර්. එහෙනම් මම ඊළඟට VCE කියන එක කෙනා හොයාගන්න ඕන. කලෙක්ටර් එමිටර් වෝල්ටේජ් එකේ VCE. හරි අපි දැන් කරන්ට් ටික දන්න හින්දා අපිට ඊළඟට හොයාගන්න තියෙන්නේ VBE කියන එක ගැන. ඒතර VBE හොයන්න දැන් මම IBIC දෙන්නම IE තුන් දෙනාම දන්න හින්දා මට පාවිච්චි කරන්න පුළුවන් Kirchhoffගේ voltage law එක KVL එක මම apply කරනවා collector path එකට. ඒතර මුලින්ම අපි symbols වලින් ලියාගෙන ගියොත් VCC ICRC VCE IERE equal 0. VCC අපි ගත්තොත් VCC අපිට දීලා තියෙනවා 15 volt කියලා. 15 volt minus IC දැන් හොයාගත්තා 1.792 වතාවක් මිලි ඇම්පියර් වතාවක් RC දීලා තියෙනවා 5 කිලෝ minus VCE minus IE අපි හොයාගත්ත කලින් 1.815 මිලි ඇම්පියර් වතාවක් RE කියලා කියන්නේ 2 කිලෝ සමානයි 0. 15 volt minus
1.96 minus 3.63 equal VCE. අපිට ලැබෙනවා VCE සමානයි කියලා. දෙකයි දශම 4යි වෝල්ට්. එහෙනම් IC 1.792යි VCE සමානයි 2.41 වෝල්ට්. එහෙනම් අපිට පුළුවන් දැන් මේකට මේක තමයි අත්‍තරම අපේ උත්තරේ. අපිට ඕනනම් මේකට graph එකක් අඳින්නත් පුළුවන්. VCE maximum ගාන එනවා අපිට 15 volt. එතත් IC maximum ගාන එන්නේ VCC divided by RC. එතකොට VCC අපිට එනවා 15 volt. බෙදනවා අපි RC කියලා කියන්නේ 5 කිලෝ. එහෙනම් අපිට උත්තරයක් එනවා 3 මිලි ඇම්පියර්. දැන් maximum ගාන අපේ එන්නේ 3 මිලි ඇම්පියර්. මේක තමයි අපේ DC load line එක. මෙයාට අපි කියනවා DC load line. මේ පොයින්ට් එක තමයි saturation point එක. transistor saturate වෙලා තියෙන මේ පොයින්ට් එක තමයි cut off point එක. ඒතර දැන් අපේ operating point එක ගත්තොත් 1.792 මිලි ඇම්පියර් IC කියන්නේ අපි ගත්තොත් මේ වගේ 1.72 1.8ක් විතර වගේ කියන්නේ මෙන්න මේ වගේ පොයින්ට් එකක තියෙනවා 1.792යි ඊට පස්සේ වෝල්ටේජ් එක අපි ගත්තොත් වෝල්ටේජ් එක අපිට එනවා 2.41යි. මෙයා තමයි එහෙනම් අපේ operating point එක. නැත්නම් අපි කියනවා Q point කියලා. ඔක තමයි අපේ ෆයිනල් ආන්සර් එක වෙන්නේ. අපි ඊළඟට ෆෙට් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් ගානක් බැලුවොත් එහෙම එතකොට මේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකේ තියෙනවා අපිට following JFET එකක් තියෙන්නේ junction FET එක. So it is going to use as an amplifier circuit. Amplifier circuit එකක් විදිහට තමයි මේවා පාවිච්චි කරන්නේ. It is needed to set the operating point at ID equals 5 mA and VDS equals 10 volt. ඒතර අපේ operating point එක අපිට දීලා තියෙනවා ID අපිට තියෙන්න ඕන 5 mA VDS drain source voltage එක equals 10 volt. ඒක තමයි අපේ අවශ්‍යතාවය වෙන්නේ. VDD කියන එක VDD අපිට දීලා තියෙනවා 20 volt R1 1k R2 5k RS RD අපිට එතකොට හොයන්න කියලා තියෙන්නේ මේකේ the parameters JFET according to the manufacturer data is IDSS equals 20 mA. එතකොට මෙතෙන්දී අපි හොයන්න ඕනේ RS එක මේ සඳහා RS කීයක් අවශ්‍ය වෙනවද කියන එක. find the value of RS ගේ value එක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපි මේකේ මුලින්ම ගත්තොත් අපේ ගාව සූත්‍රයක් තියෙනවා මෙන්න මේ විදිහට ID equal IDSS 1 minus VGS divided by VGS off. මෙයාගේ සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය. ඒතර අපිට IDSS දීලා තියෙනවා data sheet එකේ තියෙන විදිහට 20 mA කියලා. ඊළඟට VGS off කියන එක්කෙනා අපිට දීලා තියෙනවා
minus 5 volt කියලා. හරි. එතකොට අපිට මේ තියෙන අවශ්‍ය ID එක අපිට දීලා තියෙනවා 5 mA කියලා. ID 5 mA තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් VGS කීයක් එනවද කියලා අපිට මෙයාට අදාළ data ටික substitute කරන්න තියෙනවා. 5 mA සමානයි 20 mA 1 minus VGS divided by minus 5 volt සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය 5 mA. එතකොට මෙතන minus 5 එකක් තියෙන හින්දා අපිට එනවා 1 plus VGS over 5 සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය. මම 5 mA 20 mA කියන එක මේ පැත්තට ගන්නවා. 1 plus VGS over 5 volt සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය. එතකොට මට එනවා මෙතන 4න් 1යි. මම මේක දෙපැත්තම වර්ගමූලය ලබා ගන්නවා. 1 plus VGS over 5 volt. ඊළඟට මේ පැත්තේ මට එනවා 0.5 minus 1 equals VGS over 5. minus 0.5 සමානයි VGS over 5. එහෙනම් VGS කියන එක මට හම්බ වෙනවා minus 2.5 volt. මේක තමයි එහෙනම් මගේ VGS voltage එක වෙන්න ඕන. මෙන්න මෙයා. ඊළඟට අපිට හොයාගන්න පුළුවන් VR2 කියන එක කෙනා. voltage divider rule එක. මේකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කොහොමත් unloaded. ඒකට හේතුව තමයි කරන්ට් එකක් යන්නේ නැහැ ගේට් එක කරා. එහෙනම් VR2 කියන එක මට හොයාගන්න පුළුවන්. VR2 සමානයි VDD වතාවක් R2 බෙදීම R1 R2. VDD මට දීලා තියෙනවා 20 වෝල්ට් කියලා. R2 කියලා කියන්නේ 5 කිලෝ ඕම් බෙදීම 6 කිලෝ ඕම්. 20 වැඩි කිරීම 5 බෙදීම 6. ඒතර මට උත්තරයක් එනවා 16.67 කියලා වෝල්ට්. VR2 මෙන්න මෙයා එනවා VR2 කියන එක 16.67 වෝල්ට්. ඊළඟට අපි ගියොත් එහෙම ඊළඟ කොටස විදිහට VR2 කියන එක සමාන වෙනවා VGS VRS. මෙන්න මේ දෙපැත්තේ වෝල්ටේජ් එක සමාන වෙනවා මෙයා ප්ලස් මෙයා. ඒතර VRS කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? I D වතාවක් RS. අපි මුලින්ම VRS එක හොයාගමු. VRS සමානයි VR2 VGS. VR2 කියන එක අපි දැනට හොයාගෙන තියෙනවා. VR2 ඇවිල්ලා 16.67යි. ඒකෙන් අඩු කරනවා මම VGS මම හොයාගත්තා -2.5 වෝල්ට් කියලා. එහෙනම් මට එනවා 16.67 2.5 වෝල්ට්. එහෙනම් VRS කියන එක එනවා මට 19.17. එයා මට එනවා 19.17. එහෙනම් අපි දන්නවා VRS equal
ID තවක් RS නම් RS කියන එක සමාන වෙනවා VRS බෙදීම ID VRS 19.17යි බෙදීම ID 5යි මිලි ඇම්පියර්. මට මේකෙන් උත්තරයක් එනවා RS ට 3.834යි කිලෝ ඕම්. එහෙනම් අපේ RS කියන කෙනා වෙන්න ඕන කීයක්ද 3.8යි 3යි 4යි කිලෝ ඕම්. ඒක තමයි අපේ මෙගාන්ට අදාළ උත්තරේ වෙන්නේ. ඊළඟ එකට යන් ඊළඟ එකේ තියෙනවා draw a summing amplifier with three input signals and write the equation for the output voltage. අපිට අඳින්න කියලා කියනවා summing amplifier එකක්. ඒතර summing amplifiers වර්ග දෙකක් තියෙනවා. inverting සහ non inverting. ඒතර මේකේ කෙලිම ඩිෆයින් කරලා නැහැ මොකක්ද අඳින්න කියන එක. එතකොට inverting එක ගත්තාම inverting එක අපිට non inverting එකට වඩා ලේසි. ඒක නිසා මම inverting summing amplifier එකක් අඳිනවා. ඒතර inverting summing amplifier එකක් නිසා non inverting input එක ground කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ feedback resistor එකක් තියෙනවා. negative feedback එකක්. ඊළඟට 3 input එකක් 3 input signals කියනවා කියලා කියන්නේ අපි resistors තුනක් පාවිච්චි කරනවා. මේක තමයි එතකොට අපේ summing inverting summing amplifier එක වෙන්නේ. ඊළඟට මම මේකට දානවා V1 V2 V3 කියලා equation එකක් මට ලියන්න තියෙනවා. මෙයා R1 R2 R3 මේක මම ගන්නවා RF විදිහට මේක ගන්නවා මම Vout එක විදිහට. Write the equation for output voltage. Vout එකට තමයි මට equation එක ලියන්න තියෙන්නේ. නම් Vout එක equal minus RF R1 V1 plus RF R2 V2 plus RF R3 V3. ඒතර මේක තමයි මගේ equation එක වෙන්නේ. මට RF එක එළියට ගන්න පුළුවන්. minus RF වතාවක් V1 R1 plus V2 R2 plus V3 R3. ඒතර අපේ resistors ඔක්කොම ඒ කියන්නේ R1 R2 R3 ඔක්කොම සමානයි නම් එකම ගානක් තියෙන්නේ. මම ඒක ගන්නම් මෙහෙම R1 සමානයි R2 සමානයි R3 මම ගන්නම් Rin කියලා. එහෙනම් මට එයාවත් එළියට ගන්න පුළුවන් -RF ඉතින් Rin ඇතුලේ තියෙනවා V1 V2 V3. ඔක තමයි නම් අපේ සමීකරණය වෙන්නේ. එතකොට ඊළඟට මට කියනවා feedback resistors of a summing amplifier is 10 kilo ohm. මෙයා 10k. The output voltages of input voltages of the summing amplifier are 500 millivolt. ඒ කියන්නේ මෙයා 0.5 volt. නැත්නම් අපි මිලිවෝල්ට් වලින්ම ගමු. 500 මිලිවෝල්ට්. ඊළඟ එක්කෙනා 120යි මිලිවෝල්ට්. ඊළඟ එක්කෙනා 320යි මිලිවෝල්ට්. ඊළඟට මට කියනවා input resistors are 5 kilo ohm, 4 kilo ohm, 8 kilo ohm.
එතකොට මෙයා දාන්න වෙන්නේ මට මෙයාලා equal නැහැ මෙන්න මේ සමීකරණයට තමයි මට මෙයාව දාන්න දෙන්නේ calculate the output voltage. එහෙනම් V out එක equal minus RF. RF අපිට ඇවිල්ලා 10k. V1 V1 500 මිලිවෝල්ට් බෙදනවා R1 5k plus 120 මිලිවෝල්ට් බෙදනවා R2 ගෙන් 4 කිලෝ ඕම් plus V3 320 මිලිවෝල්ට් බෙදනවා R3 ගෙන් 8k. හරි. එතකොට මට මේක සුළු කරන්න පුළුවන්. මෙතන 10 කිලෝ ඕම් තියෙනවා. මේ ටික මම මේව සුළු කරනවා. මේ ඔක්කොම කිලෝ ඕම් තියෙන හින්දා මම මේ ටික එළියට ගන්නවා. -10k so 1k කියලා ගන්නම් මම. k එක මෙතනින් අයින් වෙනවා. ඕනත් අපි මෙහෙම කරමු. සුළු කරගෙන යන්නකෝ මේ විදියට. මෙයා 10k මම තියා ගන්නවා. -10k. මෙතන ගත්තොත් වෝල්ටේජ් එක 0.5යි රෙසිස්ටන්ස් එක 5000යි. ප්ලස් මෙයා 0.12යි රෙසිස්ටන්ස් එක 4000යි. ප්ලස් මෙයා 0.32යි රෙසිස්ටන්ස් එක 8000යි. එතකොට මට මේ ටික සුළු කරපුවාම එනවා මෙතන තියෙනවා ඍණ 10 වැඩි කිරීම 10 3ක් ඊළඟට ඇතුලේ තියෙන ටික මම සුළු කරනවා. එතන එනවා 1 වැඩි කිරීම 10 ඍණ 4 ප්ලස් 3 වැඩි කිරීම 10 ඍණ 5ක් ප්ලස් 4 වැඩි කිරීම 10 ඍණ 5ක් ඇතුලේ සුළු වෙනවා මට. ඊළඟ මම මෙහෙම කරනවා. දැන් තියෙනවා ඍණ 10 වැඩි කිරීම 10 ඍණ 3ක්. මම මෙයාව ලියනවා 10 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා. ප්ලස් 3 වැඩි කිරීම 10 ඍණ 5යි ප්ලස් 4 වැඩි කිරීම 10 ඍණ 5යි. එතකොට මට ඇතුළේ එනවා එළිය එනවා ඍණ 10 වැඩි කිරීම 10 ඍණ 3 10 ධන 3 වතාවක් 10යි 3යි 13යි 4යි 17යි 17 වැඩි කිරීම 10 ඍණ 5ක්. එතකොට මට එනවා උත්තරේ විදිහට මෙතන 10 ඍණ 5ක් තියෙනවා. මෙතන 10 ධන 3ක් තියෙනවා. එතකොට එතන 10 ඍණ 2යි මෙයත් එක්ක 10 ඍණ 1යි. එතකොට මම සුළු කරන්නම්. මට මේක ලියන්න පුළුවන් ඍණ 1 වැඩි කිරීම 10 4 වෙනි බලය වතාවක් 1.7 වැඩි කිරීම 10 ඍණ 4 වෙනි බලය. මේ දෙක කැපිලා ගියපුවාම මට එහෙනම් ඉතුරු වෙනවා ඍණ 1.7 වෝල්ට්. එහෙනම් මගේ අවුට්පුට් එක Vout කියන එක මට ලැබෙන්නේ සමානයි ඍණ 1.7 වෝල්ට්. ඒතකොට ඍණ කියන එකෙන් අදහස ඉන්වර්ට් වෙනවා කියන එක තමයි ඍණ එකේ අදහස වෙන්නේ. හරි අපි ඊළඟට බලමු මේකේ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. ඊළඟට අපිට කියනවා අපි op amp circuit එකක් ගත්තොත් op amp circuit එකකට අපි signals දෙන විදිහ අනුව තියෙන ආකාර තුනක්. ඒ ආකාර තුන අපිට එතන පැහැදිලි කරන්න කියනවා. Explain the following input modes of operation amplifier with neat sketch. තුන්වෙනි එක ගත්තොත් අපි ඒකේ A කියන එක single ended input. single ended input mode. එතන මේ single ended input mode එක කියලා කියන්නේ දැන් අපි op amp එකක් ගත්තොත් op amp එකේ තියෙනවා input දෙකක්. ඒක තමයි non inverting input සහ
ඉන්වර්ටින් ඉන්පුට්. එතකොට මේ සිංගල් එන්ඩඩ් ඉන්පුට් මෝඩ් කියන එක ගත්තාම ඒකෙදි අපි එක ඉන්පුට් එකයි පාවිච්චි කරලා තියෙන්නේ අපේ සිග්නල් එක දෙන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔප් ඇම්ප් එක අපි අරගෙන ඒ තියෙනවනේ ඉන්වර්ටින් ඉන්පුට් සහ නන් ඉන්වර්ටින් ඉන්පුට් කියලා දෙකක්. මේකෙන් එකක් අපි ග්‍රවුන්ඩ් කරනවා. මම මෙයාව ග්‍රවුන්ඩ් කරනවා. ග්‍රවුන්ඩ් කරලා අනිත් ඉන්පුට් එකට මම සිග්නල් එකක් දෙනවා. එතකොට ප්ලස් එකට නැත්තම් නන් ඉන්වර්ටින් ඉන්පුට් එකට විතරයි අපේ සිග්නල් එක දීලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක ගත්තොත් එහෙම ඩිෆරන්ෂියල් ඉන්පුට් මෝඩ් කියලා කියන්නේ මෙතෙන්දී අපි සිග්නල් දෙකක ඩිෆරන්ස් එක තමයි ඇම්ප්ලිෆයි කරන්නේ මෙයා. ඩිෆරන්ෂියල් ඉන්පුට් මෝඩ් කියන එක ගත්තාම සිග්නල් දෙකක් තියෙනවා. ඒ සිග්නල් දෙකේ ඩිෆරන්ස් එක තමයි මෙයා ඇම්ප්ලිෆයි කරන්නේ. එතකොට ඩිෆරන්ෂියල් ඉන්පුට් එකක් එන්න නම් අපිට අනිවාර්යෙන් ඉන්පුට් දෙකක් තියෙන්න ඕනේ. අපි කරන්නේ ඉන්වර්ටින් ඉන්පුට් එකට සහ නන් ඉන්වර්ටින් ඉන්පුට් කියන දෙකටම අපි සිග්නල්ස් දෙකක් දෙනවා. එතකොට මේ සිග්නල් දෙකේ ඩිෆරන්ස් එක තමයි මෙයා ඇම්ප්ලිෆයි කරන්නේ. ඩිෆරන්ෂියල් ඉන්පුට්. එතකොට කොමන් මෝඩ් ඉන්පුට් එක ගත්තොත් එහෙම කොමන් මෝඩ් එකේදී ඉන්පුට්ස් දෙකටම අපි එකම සිග්නල් එක තමයි දීලා තියෙන්නේ කොමන් කරලා. මේකට අපි කියනවා කොමන් මෝඩ් ඉන්පුට් එක කියලා. මේක ඩිෆරන්ෂියල් ඊට පස්සේ සිංගල් එන්ඩඩ් ගත්තාම දෙකෙන් ඕන එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉන්වර්ටින් ඉන්පුට් එකට අපි දෙමු සිග්නල් එක. නන් ඉන්වර්ටින් එක ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. මේක සිංගල් එන්ඩඩ්, මේක ඩිෆරන්ෂියල් ඉන්පුට් මෝඩ්, මේක කොමන් මෝඩ් ඉන්පුට් කියන එක යනවා. ඊළඟට අපි ගත්තොත් list out four characteristic of ideal operation amplifier. ඒතර ideal operation amplifier එකක් ගත්තොත් එයාගේ characteristic අපි ගත්තොත් පළවෙනි එක අපිට කියන්න පුළුවන් open loop gain එක. open loop gain එක infinite. infinite open loop gain එකක් තියෙනවා. හැබැයි ප්‍රැක්ටිකලි ගත්තාම සාමාන්‍යයෙන් 10 5ක් විතර වගේ තමයි තියෙන්නේ 741 වගේ op amp එකක් ගත්තොත්. දෙවෙනි එක තමයි infinite input impedance. ඒ වගේම තමයි zero output impedance. output impedance එක 0. ඊට පස්සේ infinite bandwidth. තව ගත්තොත් zero noise. තව ගත්තොත් zero input offset. තව ගත්තොත් infinite output voltage range එක ඒ වගේ එකක් ගන්න පුළුවන්. infinite common mode reaction ratio CMMR CMRR ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට for characteristic ideal operation amplifier. ඒතර practical op amp එක ගත්තොත් උදාහරණයකට example එකක් අපිට ගන්න පුළුවන් 741. මේවා මේ විදිහට වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට open loop gain එක infinite වෙන්නේ නැහැ. ඒක 10 5ක් විතර වගේ වෙනවා. bandwidth එක කොහොමත් infinite වෙන්නේ නැහැ. ඒකේ තියෙනවා bandwidth එකක්. output impedance එක 0 නැහැ. 10 ohm වගේ ප්‍රමාණයක් තියෙනවා. input impedance එක infinite නැහැ. ඒක මේ ගාම් range එකේ ගාණක් තියෙනවා. ওই දේවල් ටික තමයි මේ ප්‍රශ්නට අදාළව අපේ උත්තර ටික තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නට ගියොත් මේකේ තියෙනවා number conversion part එකක්. ඒතර මුලින්ම තියෙනවා decimal numbers ටිකක් hexadecimal වලට convert කරන්න. ඒකේ තියෙනවා 1618 කියන එක අපි hexa වලට convert කරන්න ඕන. 1618 convert කරනකොට අපි මොකද කරන්නේ? මේක කැල්ලෙන් වල කරන්න පුළුවන්. නැත්නම් අපි මේක 16න් බෙදනවා. අපිට මේක බෙදුවම එනවා උත්තරේ 101යි කියලා. ඉතුරු තියෙනවා දෙකක්. ඊළඟට මේ 101 බෙදනවා 16න්. 101 අපිට 16න් බෙදුවාම අපිට එනවා
6යි ඉතුරු තියෙනවා 5ක්. 6 16න් බෙදුවාම උත්තරේ 0යි ඉතුරු තියෙනවා 6ක්. මේ පැත්තට අපි ලියනවා. එහෙනම් මේක සමානයි කීයද? 6යි 5යි 2යි 16 පාදේ. ඒතර ওই විදිහට තමයි මේ ටිකත් කන්වර්ට් කරන් යන්න තියෙන්නේ. ඒතකොට 5යි 4යි 545 කියන එකට අපිට එනවා 2යි 2යි 1යි 16 පාදේ. 856 කියන එකට අපිට එනවා 3යි 5යි 8යි 16 පාදේ. 1452 කියන එකට එනවා 5යි A C 16 පාදේ. මේ AC කියන ඒවා එන්නේ අපිට දැන් hexadecimal වලින් අපි ලියනකොට symbols තියෙන්නේ 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F. උදාහරණයක් විදිහට අපි මෙතන යම් කිසි උත්තරයක් එනවා කියලා හිතන්නකෝ 10 කියලා. එහෙනම් 10 වෙනුවට අපි ලියන්නේ මොකද්ද? A කියන එක තමයි ලියන්නේ. ඒ විදිහට තමයි මෙතෙන්ද අපිට A සහ C කියන ඉලක්කම් දෙක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙනවා convert following decimal numbers to binary numbers. ඒතර decimal binary කරනකොට අපි මොකද කරන්නේ? දෙකෙන් බෙදාගෙන යනවා. උදාහරණයක් එකක් ගමු 564 කියන එක ගන්න. 564 මම බෙදනවා දෙකෙන්. එතකොට මට එනවා 282යි ඉතුරු 0යි. 282 ඊට පස්සේ මම දෙකෙන් බෙදනවා. 141යි ඉතුරු 0යි. ඊට පස්සේ මම 141 දෙකෙන් බෙදුවාම මට එනවා 70ක්. 70 දෙකක් 140යි එකක් ඉතුරුයි. 70 දෙකෙන් බෙදුවාම මට එනවා 35ක් ඉතුරු නැහැ. 35 දෙකෙන් බෙදුවාම මට එනවා 17යි 17 දෙකක් 34යි එකක් ඉතුරුයි. 17 දෙකෙන් බෙදුවම මට එනවා 8යි 8 දෙකක් 16යි එකක් ඉතුරුයි. 8 දෙකෙන් බෙදුවම මට එනවා 4යි ඉතුරු 0යි. 4 දෙකෙන් බෙදුවම මට එනවා 2යි ඉතුරු 0යි. 2 දෙකෙන් බෙදුවම 1යි ඉතුරු 0යි. 1 දෙකෙන් බෙදුවම 0යි ඉතුරු 1යි. එහෙනම් මේ පැත්තට අපි පිළිවෙලට මේක ලියාගෙන යනවා. මට එනවා එහෙනම් 564 කියන එක මේ මෙතන ඉඳලා ලියන් යන්න තියෙන්නේ 1 0 0 0 1 0 1 0 0 කියලා උත්තරයක් මට එනවා. ලියද්දි පොඩි වෙනසක් කළා තියෙනවා 1 0 0 0 1 0 0 0 1 1 1 1 0 1 1 1 0 1 0 0 මේක තමයි උත්තරේ වෙන්නේ. ඒ විදිහට තමයි අපිට අනිත් ටිකත් කන්වර්ට් කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා add the following binary numbers කියලා. binary number addition එකක් තියෙනවා අපිට. එකතු කිරීමක්. ඒතර binary number add කරලා බලමු අපි. 1 1 plus 1. මේක තමයි අපිට තියෙන්නේ එකතු කරන්න. 1 1 එකතු කරපුවාම අපිට 1 plus 1 කියන එකෙන් උත්තරේ ලැබෙන්නේ 1 0. හරි 1 0 නැත්තම් මේක binary වලින් අපි ගත්තොත් 2 කියන්නේ. හරි. එතකොට මම දැන් 1 1 එකතු කරොත් එහෙම එහෙනම් මෙතන 1 0 වෙන්නේ. 0 එක මෙතන ලියනවා මම. 1 එක අරන් එනවා මෙතෙන්. එහෙනම් 1 1 එකතු කරපුවාම 0 කියනවා 1 එක අපි මේ පැත්තට අරන් යනවා. එයා මෙතන දානවා. එහෙනම් 1 0 0 තමයි උත්තරේ. අපි අන්තිම එක ගමුකෝ. 1 0 1 0 plus 1 1 0 0. 0 plus 0 0 1 plus 0 1 1 plus 0 1 1 plus 1 1 0. ඔය තමයි අපිට උත්තර ටිකේ එන්නේ. මෙයාගේ උත්තර දෙකත් ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා construct following gates using only NAND gates. NAND gates විතර පාවිච්චි කරලා අපිට මේ gates හදන්න තියෙනවා. ඒතර NAND gate වලට සහ NO gate එකට අපි කියනවා universal logic gates කියලා. universal logic gates. ඒතර මේ universal logic gates කියන්න හේතුව තමයි මේ gates විතරක් පාවිච්චි කරලා NAND NO කියන gates වර්ග දෙක විතරක් පාවිච්චි කරලා අපිට අනිත් ඕනම logic gate එකකට දාලා function එක හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි NAND එක ගමු. NAND එකෙන් මුලින්ම අපි not එක හැදුවොත් අපි කරන්නේ input දෙකම එකට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරපුවාම මෙයා වැඩ කරනවා not gate එකක් විදිහට. So NAND එකෙන් අපි AND එක හැදුවොත්
NAND එකෙන් AND එක හදන්න නම් අපි දන්නවා NAND gate එක ඉස්සරහට not එකක් දාන්න බෑ inversion එකට. එහෙනම් මේකට දානවා අපි මුලින් හදපු NAND එකෙන් හදපු not එක. ඊට NAND එකෙන් O එක ගත්තොත් එහෙම ඒකට අපි පාවිච්චි කරනවා law එකක්. ඒකට අපි කියනවා De Morgan's law කියලා. ඒතර ඒකෙදි කියන්නේ එතන NAND පැත්ත තියෙන්නේ A and B. බා කියන එක සමානයි A bar O B bar කියන එක. එතකොට අපිට අවශ්‍යතාවය තියෙන්නේ A bar O B bar නෙවෙයි A O B කියන එක. එහෙනම් A bar A කරන්න නම් අපි දෙපාරක් ඉන්වර්ට් කරන්න ඕන. මෙහෙම එකක් අපිට ආවොත් ඒක A O B විදිහට තමයි එන්නේ. ඒත් මේකේ අදහස මෙතන A තිබ්බොත් මෙතන එනවා A bar. එහෙනම් A double bar එන්න නම් මෙතන තියෙන්න ඕනේ A නෙවෙයි A bar. A bar and B bar සම්පූර්ණකේ bar. ඒතර මෙන්න මෙයාව අපි හැදුවොත් අපිට හදාගන්න පුළුවන් O gate එකේ ෆන්ක්ෂන් එක. අපිට මේක බොහොම ලේසි හදන්න. NAND gates විතරයි අපි පාවිච්චි කරන්නේ. මෙයාට A in කරොත් මෙතනින් එළියට එනවා A bar. මෙයාට B in කරොත් මෙතනින් එළියට එනවා B bar. ඊට පස්සේ මොකද තියෙන්නේ? මේ තියෙන්නේ AND ෆන්ක්ෂන් එකේ not එක. ඒ කියන්නේ NAND එක. එහෙනම් මෙතෙන් අපිට දාන්න පුළුවන් තව NAND එක. හරි. ඒතර මේක තමයි NAND එකෙන් O එක හදාගන්න එක. ඒතර ওই විදිහටම අපිට පුළුවන් no gates පාවිච්චි කරන්න. අපි no එකෙන් not එක ගත්තොත් අර විදිහම තමයි. මේ තියෙන NOR gate එක input දෙකම එකට සම්බන්ධ කරලා මේකට ඒ දුන්නොත් මෙතනින් ඒ ෆයිල් එකට ගන්න පුළුවන්. ඊට පස්සේ no එකෙන් O එක හදා ගන්නවා නම් කලින් වගේම තමයි no එකේ out එකට අපි දානවා no එකෙන්ම හදපු not එක. ඊට පස්සේ NOR එකෙන් AND එක හදනවා නම් ඒකට අදාළවත් අපිට තියෙනවා De Morgan law එකක්. A O B සම්පූර්ණ එක්කෙනාගේ bar equal A bar and B bar. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ A bar and B bar නෙවෙයි A and B. A and B. එහෙනම් මෙතන තියෙන්න ඕනේ A double bar and B double bar. මෙතන A තිබ්බොත් A bar එනවා. A double bar එන්න නම් මෙතන තියෙන්න ඕනේ A bar. A bar O B bar ගේ සම්පූර්ණ එක්කෙනාගේ bar. එහෙනම් මේක හදාගත්තොත් අපිට පුළුවන් මේ අදාළ ෆන්ක්ෂන් එක ලබා ගන්න. එහෙනම් මම මුලින්ම no එකෙන් හදපු not එකක් ගන්නවා. ඒකට A in කරනවා. එහෙනම් මට එළියට එනවා A bar. no එකෙන් හදපු not එකක් ගන්නවා. ඒකට B in කරනවා. එතනින් එළියට එනවා B bar. එහෙනම් මේ දෙන්නටම අවසානයේදී අපි තව no එකක් දානවා. එහෙනම් මට මේකේ ප්‍රතිඵලය වෙන්නේ AND gate එකට දාලා ප්‍රතිඵලය. එහෙනම් ඒ ටික තමයි මෙතන අපිට හදන්න කියලා තියෙන්නේ. ඊළඟට අපිට දීලා තියෙනවා minimize the boolean expression using Carnot කියලා. Carnot එකක් පාවිච්චි කරලා boolean expression එකක් සුළු කරන්න දීලා තියෙනවා. ඒතකොට මෙතනදී මුලින්ම වැදගත්ම දේ තමයි අපි හරියට Carnot එක ඇඳ ගන්න ඕනේ. Carnot එක හරියට ඇඳගත්තේ නැත්නම් අපේ උත්තරේ වදිනවා. මෙතන ප්ලස් එකක් තියෙනවා. printing mistake එක. ඒතර Carnot එක ඇඳ ගන්නකොට මෙතන variable හතරක එකක් තියෙනවා. ABCD FABCD කියලා කියන්නේ variable හතරයි. එහෙනම් මම මුලින්ම කරන්න ඕන දේ තමයි variable හතරක් තියෙන Carnot එකක් ඉස්සෙල්ලාම අපි ඇඳ ගන්න ඕනේ. හරි variable හතරක් තියෙන Carnot එකක් ඇඳ ගන්න ඕනේ. variable හතරක් තියෙන Carnot එකක් කියලා කියන්නේ අපිට අවශ්‍ය වෙන කොටු 16ක්. එතන මේ කොටු 16 හරියට අපි ලකුණු කරගන්නත් ඕන. නම්බර් කරගන්න ඕනේ. නම්බර් කරේ නැත්නම් හරියට අපේ Carnot එකේ අපිට හරි කොටු වලට අදාළව variables place කරන්න බැරි වෙනවා. ඒතර එහෙනම් මම මේ විදිහට හදා ගන්නවා කොටු 16ක Carnot එක. හරි. ඊළඟට මම මේ පැත්ත ගන්නවා AB මේ පැත්ත ගන්නවා මම CD විදියට. එතකොට Carnot එකේ රූල් එකක් තියෙනවා මේ පළවෙනි කොටුව අනිවාර්යෙන් 0,0,0,0 කියන එක වෙන්න ඕනේ. එහෙනම් අපේ truth table එකේ 0 කියන අවස්ථාව. එහෙනම් මෙතෙන්දී
මෙයා මම දාගන්නවා a bar and b bar ඊළඟ කොටුව a bar and b ඊළඟට වැදගත් දේ තමයි දැන් අපි ගත්තොත් එහෙම අවස්ථාවල් two variable truth table එකේ තියෙන අවස්ථාවල් හතර ගත්තොත් එහෙම පළවෙනි එක අපිට ගන්න පුළුවන් a bar and b bar ඊළඟ a bar and b ඊළඟ අපේ ගන්න a and b bar අන්තිම එක a and b හැබැයි කානෝ මැප් එකේ රූල් එකක් තියෙනවා එක පැත්තකට අපි මේ variables ලකුණු කරන් යනකොට වෙනස් වෙන්න පුළුවන් එක variable එකක් විතරයි. දැන් පළවෙනි අවස්ථාවල් දෙක ගත්තොත් a bar and b bar හරි. ඊළඟ a bar and b, a bar and b. එතකොට වෙනස් වෙලා තියෙන්නේ කවුද? b bar b වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයාව අපි ඊළඟ අවස්ථාවට දැම්මොත් a bar a වෙලා තියෙනවා, b bar වෙලා තියෙනවා. එහෙනම් ඒක අපිට ඊළඟ අවස්ථාව විදිහට ගන්න බෑ. අපිට ගන්න වෙන්නේ මෙයා. a and b කියන එක. අන්තිම අවස්ථාවට විදිහට මම ගන්නවා a and b bar. එතකොට b bar වෙලා තියෙනවා a a මයි. ඒ විදිහට තමයි මේ පැත්තත් අපි ලකුණු කරගෙන යන්න ඕනේ. එහෙනම් මේ පළවෙනි කොටුව වෙනවා c bar and d bar. ඊළඟ කෙනා c bar and d. ඊළඟ කෙනා c and d. ඊළඟ කෙනා c and d bar. ඒතර ඔය කියන විදිහට රූල්ස් වලට අදාළවම කානෝ මැප් එකේ අවස්ථාවල් ටික ලකුණු කරගත්තා. එතකොට දැන් ඔයාලට පේනවා මෙතනදී අපි මේ පැත්තට ගණන් කරගෙන ගියොත් මෙයා බිංදුව අවස්ථාව, මෙයා එක අවස්ථාව, මෙයා දෙක අවස්ථාව, මෙයා තුන අවස්ථාව. හරි. හැබැයි අපි මෙන්න මේ දෙන මාරු කරලා තියෙන්නේ. එදෙන මාරු කරලා තියෙන්නේ. එහෙනම් අපේ කොටු තියෙන්නේ කොහොමද? බිංදුව 1 2 3 නෙවෙයි 3 2. එකට පස්සේ මෙයාට ඇවිල්ලා ඊළඟට මෙයාට යනවා. පල්ලෙහාට ගත්තත් එහෙමයි බිංදුව 1 3 2. ඒ විදිහට තමයි තියෙන්නේ. හරි. අපේ කොටු තියෙන විදිහ අපි ගත්තොත් එහෙම බිංදුව 1 අවස්ථාවල් ටික 2 3 ගත්තොත් එකට පස්සේ යනවා 3ට ගිහිල්ලා තමයි 2ට එන්නේ. එහෙනම් දැන් මේ පැත්තට මම කොටු ටික ලකුණු කරගෙන යනවා. එහෙනම් මෙයා බිංදුව 1 මෙයා නෙවෙයි 2 මෙයා 2 මෙයා 3. ඊට පස්සේ මෙයා 4 මෙයා 5 6 7. ඒ වගේම තමයි මෙහෙටත් එනකොට මේක මග ඇරලා අපි අන්තිමකට යන්න ඕනේ. 6 7 8 9 10 11 12 13 14 15 මේ විදිහට එනම් අපි ඉස්සෙල්ලාම අපේ කොටු ටික ලකුණු කරගන්න ඕනේ. කොටු ටික වැරදියට ඔයාලා මාක් කරගත්තොත් ඔයාලා කානෝ මැප් එක ප්ලේස් කරන එකත් වරදිනවා. ඊළඟට සිග්මා m කියලා කියන්නේ 1 වෙන අවස්ථාවල් ටික. ඒ අවස්ථාවල් ටික ගත්තොත් බිංදුව 2 4 6 8 13 15 13 සහ 15. ඒතර සිග්මා m කියලා අපිට දීලා තියෙන්නේ මේ කානෝ මැප් එකේ ලොජික් 1 වෙන අවස්ථාවල් ටික මොනවද කියන එක. ওই විදිහට මම ලොජික් 1 වෙන අවස්ථාවල් ටික ලකුණු කරගත්තා. හරි. ඊළඟට සිග්මා d කියලා තියෙන ඩෝන්ට් කෙයා බිට්ස් ටික. ඒතර ඩෝන්ට් කෙයා බිට්ස් අපි ලකුණු කරන්නේ මේකේ. කතරගෙන් තමයි ලකුණු කරන්නේ. ඒක අපිට අවශ්‍යතාවය අනුව 0 හෝ 1 විදිහට ගන්න පුළුවන්. ඒවා තියෙන්නේ 1 3 5 7 1 3 5 7 10 11. මේ විදිහට එනම් මගේ කානෝ මැප් එකේ අවස්ථාවල් ටික ලකුණු කරගන්න. ඊට පස්සේ මට මේවා ලූප් කරන්න තියෙනවා. ඒතර ලූප් කරනකොට මතක තියාගන්න ඕනේ පුළුවන් තරම් එක ඒවා අපේ ලූප් එකට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි එක කොටුවක් ඕන තරම් ලූප්ස් වලට අපිට ඇඩ් කරන්න පුළුවන්. ලූප් එක හදලා ඉවරනම් පස්සේ සම්පූර්ණ ලූප් එක ඍජුකෝණ ස්ටැක් හෝ සමචතුර ස්ටැක් වෙන්න ඕනේ වෙන ඇඩයක් වෙන්න බෑ. ඒ වගේම තමයි ලූප් කරන්න පුළුවන් අපිට 1 2 4 8 කියන ප්‍රමාණයක කොටු තමයි ලූප් කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි දැනටමත් ලූප්ස් වල ඉන්න කොටු විතරක් එකතු කරලා අලුත් ලූප්ස් හදන්න බෑ අපිට. එතකොට මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා ගත්තොත් දැන් ඕන කෙනෙකුට පුළුවන් වුණනම් මෙයයි එකතු කරලා ලූප් එක හදන්න. හැබැයි අපිට පේනවා මෙතන 1 2 3 4 5 6 7 8. කොටු 8ක් තියෙනවා ලූප් එකක් විදියට. මෙන්න මේ don't care bits logic 1 විදියට සැලකුවොත්. මම මේ don't care bits අතර logic 1 විදියට සලකනවා. logic 1 විදියට සැලකුවොත් මට මෙන්න මෙයාව සම්පූර්ණ තනි ලූප් එකක් විදියට ලූප් කිරීමේ හැකියාව තියෙනවා. මගේ පළවෙනි ලූප් එක. ඊළඟට මම ගත්තොත් මෙන්න මෙතන තියෙන 1 2 3 4 5 6 6ක් තියෙනවා. හැබැයි 6ක් මට ලූප් කරන්න බෑ. මට ලූප් කරන්න පුළුවන් 4යි. එහෙනම් මේ එකේව දෙක ලූප් කරනවා මම මේ don't care bit දෙක එකේ ඔය විදිහට සලකලා එහෙනම් මේක මගේ ඊළඟ ලූප් එක. ඊළඟට මට පේනවා තව එකක් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මෙයා. මෙයාව මට ලූප් කරන්න පුළුවන් විශේෂ විදිහකට මම ගන්නවා මේ හතර පැත්තේ තියෙන කොටු හතර. හතර පැත්තේ තියෙන කොටු හතර අරගෙන මට පුළුවන් මෙයාලව තනි ලූප් එකක් ඉදිරිය ගන්න. එතකොට ඒකෙට
don't care එක bit එකක් එනවා. ඒතර මෙන්න මේක විතරයි loop එකට නැති කෙනෙක් විදියට ඉතුරු වෙන්නේ. දැන් මේවට අදාළව සමීකරණ ලිව්වොත් එහෙම සමීකරණ ලියන්නේ අපි මොකක් හරි loop එකක් ඇතුලේ යම්කිසි variable එකක් සහ යාගේ inversion එකයි දෙන්නම ඉන්නවා නම් ඒ variable එක මට අයින් කරන්න පුළුවන්. ඒතර variable එකක් ඇතුලේ මේ loop එකක් ඇතුලේ දෙන්නම ඉන්නවා කියලා එකෙන් අදහස් වෙන්නේ උදාහරණයක් විදිහට A සහ A බා දෙන්නම ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට A හිටියත් A බා හිටියත් දෙන්නගෙම ප්‍රතිඵලයට වෙනසක් වෙන්නේ නැහැ. මොකද A හිටියත් එකයි A බා හිටියත් එකයි. එහෙනම් අපි මේ පැත්තට බලාගෙන ගියොත් මේ ලූප් එක ඇතුලේ C බා ඉන්නවා C ඉන්නවා. එහෙනම් මට C අයින් කරන්න පුළුවන්. D බා ඉන්නවා D ඉන්නවා. එහෙනම් මට Dත් අයින් කරන්න පුළුවන්. මේ දෙන්න බැලුවොත් මෙතන B බා ඉන්නවා මෙතන B ඉන්නවා. එහෙනම් මට Bත් අයින් කරන්න පුළුවන්. ඉතුරු වෙන්නේ කවුද? A බා විතරයි. එහෙනම් මේ ලූප් එකට දාලා ඉතුරු වෙන්නේ A බා විතරයි. ඊළඟට මෙන්න මේ ලූප් එක ගත්තොත් මේ ලූප් එකේ අපි මේ පැත්තට ගත්තොත් C බා ඉන්නවා C ඉන්නවා එහෙනම් මට C අයින් කරන්න පුළුවන් D ඉතුරු වෙනවා. මේ පැත්තට ගත්තොත් A බා ඉන්නවා A ඉන්නවා එහෙනම් මට A අයින් වෙනවා මෙතනින් B ඉතුරු වෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ B සහ D. එහෙනම් මෙතන අපි ඉතුරු වෙන variables වල n function එක තමයි දාන්නේ. එහෙනම් B n D. ඒතර මෙයා ගත්තොත් උඩ පැත්තට මේ කොටු දෙක ගමු අපි. මෙතන B බා මෙතන A බා ඉන්නවා A ඉන්නවා. එහෙනම් මේ පැත්තෙන් ඉතුරු වෙනවා B බා. ඊළඟට අපි මේ පැත්තට ගත්තොත් මෙතන C බා ඉන්නවා C ඉන්නවා. එහෙනම් C අයින් වෙනවා ඉතුරු වෙනවා D බා. එහෙනම් මේක එනවා B බා n D බා. එහෙනම් ඕක තමයි අපේ සුළු කරන ලද loops වලට දාලා සමීකරණයකට එන්නේ. එහෙනම් y equal වෙනවා A bar O P n D O P bar n D bar. මේක තමයි මගේ සුළු කරන ලද සමීකරණය. හරි. ඒත් මේකට දාලා අපිට කියනවා logic circuit එකක් නිර්මාණය කරන්න කියලා. මේ සමීකරණය දාලා logic circuit එක අපිට ඒක නිර්මාණය කරන්න පුළුවන්. C කියන variable එක නැහැ. ඉන්නේ අපේ ABC කියන තුන් දෙනා විතරයි. එහෙනම් මම variables තුනක් ගන්නවා A B සහ C. A B C නෙවෙයි D අවශ්‍ය වෙනවා. A B D. පළවෙනි තියෙනවා A bar ඒකත් එක්ක O function එකක් දාලා තිනවා. B and D ඒකත් එක්ක O function එකක් දාලා තිනවා B bar and D bar. එහෙනම් මුලින්ම මම හදා ගන්නවා B bar and D bar. හදාගමු ඉස්සෙල්ලා. මෙතන ඉන්නට B bar. මෙතන ඉන්නට D bar. හැම වෙලේම මේ විදිහට සමීකරණ දාගෙන යන්න ලියාගෙන යන්න එතකොට පැටලෙන්නේ නැහැ. දැන් මේකට n ෆන්ක්ෂන් එකක් එනවා. b bar and d bar. ඊළඟට b and d. තව n ගේට් එකක් මම ගන්නවා. ඒකට ඉන් කරනවා b සහ d. එහෙනම් මෙතනින් එළියට එනවා b and d. ඒතර ඔය දෙන්නත් එක්කම O ෆන්ක්ෂන් එකකට අපි දානවා කවුද? a bar කියන එක කෙනා. එහෙනම් මට a bar හදා ගන්න ඕනේ මෙතනින්. a bar. එහෙනම් මේ තුන් දෙනාම මම දානවා මොකටද? O ගේට් එක. මේක තමයි මගේ y out එක වෙන්නේ. ඔය විදිහට පුළුවන් අපිට මෙයාව සුළු කරන්න. ඊළඟ කොටස බලුවොත් ඒවා construct a SR latch using no gates and fill the truth table. SR latch එකක් අපිට හදන්න කියලා කියනවා no gates පාවිච්චි කරලා. අපි no gates පාවිච්චි කරලා SR latch එකක් හදමු. මේකේ truth table එක අපි ගත්තොත් inputs output සහ mode of operation. inputs අපේ තියෙනවා S එක සහ R එක, output තියෙනවා අපේ Q and Q bar. අපි output ගත්තොත් එහෙම 0 0 අවස්ථාවේදී වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ no change. mode of operation hold අවස්ථාව
01 කියලා කියන්නේ Q0 Q bar 1 මේක රීසෙට් අවස්ථාව. S1 R0 කියලා කියන්නේ සෙට් අවස්ථාව. මේක ප්‍රොහිබිටඩ් අවස්ථාව. ඊළඟට අපිට කියනවා the input to a SR knowledge have the following values for equal period of time. Draw the timing diagram showing the waveforms for the input S and R and the output Q. එතකොට අපි මේකෙදි මුලින්ම අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. අපිට අඳ ගන්න පුළුවන් S එකයි R එකයි සඳහා අදාළ වන අවස්ථාවල් ටික 0 1 1 1 10 0 0 1 0 1 1 0 1 මේකට අදාළ Q එකත් අපිට ලියා ගන්න පුළුවන් 0 1 කියලා කියන්නේ output එක 0 1 1 කියලා කියන්නේ ඒත් output එක 0 1 0 කියලා කියන්නේ output එක 1 0 0 කියලා කියන්නේ ඒත් 1 no change 1 0 කියලා කියන්නේ ආපහු 1 1 1 කියලා කියන්නේ 0 prohibited 0 1 කියලා කියන්නේ ආපහු 0. දැන් එහෙනම් මේකට දාලව S එකයි R එකයි Q එකයි අපිට අඳින්න පුළුවන්. equal time වලදී තියෙන්නේ මෙයා. S එක ගත්තොත් එහෙම මුලින්ම තියෙන්නේ 0 ඊට පස්සේ 1 1 0 1 1 0. R එක ගත්තොත් 1 1 0 0 0 0 0 0 1 1. Q එක ගත්තොත් 0 0 1 1 1 0 0. මේක තමයි මෙයාට අදාළ timing diagram එක වෙන්නේ. ඊළඟට අපිට කියනවා construct a 4-bit asynchronous ripple up counter using JK flip-flops without asynchronous input. එතකොට අපි JK flip-flop එකක් ගත්තාම JK flip-flop එක අපි බලුවොත් input දෙකක් තියෙනවා J සහ K. ඊට අමතරව clock එකක් තියෙනවා. output දෙකක් තියෙනවා Q Q bar. එතකොට මේ clock එක ගත්තොත් clock එක මෙහෙම එකක් නම් තියෙන්නේ මේක positive edge එකේදී trigger වෙන flip flop එකක්. positive edge triggered flip flop එකක්. එතකොට clock එකේ මේ clock එකක් තියෙනවා නම් මෙන්න මේ edge එකේදී තමයි යා trigger වෙන්නේ positive edge. මෙහෙම එකක් තිබ්බොත් එයා negative edge triggered flip flop එකක්. ඒ කියන්නේ මෙන්න මේ edge එකේදී තමයි යා trigger වෙන්නේ. ඊළඟට මේකේ asynchronous inputs දෙකක් තියෙන්න පුළුවන්. ඒ දෙක තමයි set සහ preset. නැත්නම් preset සහ clear කියලා කියමු. PR සහ CLR. preset කියන්නේ මේක preset එයා set මේක CLR කියන්නේ clear ඒ කියන්නේ reset. මේ දෙකට තමයි මේ asynchronous input කියලා කියන්නේ. අපිට මේකෙදි කියන්නේ without asynchronous input මේ සර්කිට් එක අඳින්න කියලා. with asynchronous input කිව්වොත් එහෙනම් මේ input දෙක තියෙනවා. එතකොට මෙයා සාමාන්‍ය operation condition එකේදී අපි මේ දෙන්නම logic 1 කරලා තියනවා. preset එකයි clear එකයි දෙන්නම logic 1 කරලා තියන්න ඕනේ. ඒක තමයි මේකේ මේ දෙන්නගේ තියෙන වෙනස. එතකොට අපිට මුලින්ම කියනවා construct 4-bit asynchronous ripple up counter using JK flip flops කියලා. එතකොට 4-bit නම් bit 4යි නම් අපිට අවශ්‍ය වෙනවා මෙතෙන්දී flip flops 4ක්. එකයි දෙකයි තුනයි හතරයි. එතකොට මේ හැම එක්කෙනෙක්ගේම input දෙකක් තියෙනවා J එකයි K එකයි. outputs දෙකක් තියෙනවා Q bar ඊට අමතරව
ක්ලොක් එකක් තියෙනවා. C K clock Q Q bar. හරි. මුලින්ම අපි අවුට්පුට් හතර ගත්තොත් මම මෙතනින් ගන්නවා කෙලින්ම අවුට්පුට් හතර. මේක එකේ ඒවා මෙයා 2s හතර ඒවා 8s. ඒ වගේම තමයි JK කියන දෙන්නම අපි ලොජික් 1 කරලා තියන්න ඕනේ මේ සර්කිට් එකේ. එහෙනම් මම ලොජික් 1 කරනවා. මේක අනිවාර්යෙන් අපි ලොජික් 1 ගන්න ඕනේ. නැත්නම් මේක ෆ්ලිප් ෆ්ලොප් එකක් විදිහට වැඩ කරන්නේ නැහැ. මෙයා ටොගල් අවස්ථාවේ තමයි ඉන්නේ. ෆ්ලිප් ෆ්ලොප් එක විදිහට වැඩ කරනවා. ටොගල් අවස්ථාවේ ඉන්න ෆ්ලිප් ෆ්ලොප් එකක් විදිහට වැඩ කරන්නේ නැහැ. ඒතර මෙයා මේ JK එක මේ කන්ඩිෂන් එකේදී මෙයා T ෆ්ලිප් ෆ්ලොප් එකක් විදිහට ටොගල් ෆ්ලිප් ෆ්ලොප් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පළවෙනි එක්කෙනාට මෙයාට දෙනවා මම ක්ලොක් ඉන්පුට් එක CLK එකේ ක්ලොක් ඉන්පුට් එක. ඊට පස්සේ මෙයාගේ Q එක මම දෙනවා දෙවෙනි ෆ්ලිප් ෆ්ලොප් එකේ ක්ලොක් එකට. මෙයාගේ Q එක දෙනවා මම ඊළඟ ෆ්ලිප් ෆ්ලොප් එකේ ක්ලොක් එකට. මෙයාගේ Q එක දෙනවා මම ඊළඟ ෆ්ලිප් ෆ්ලොප් එකේ ක්ලොක් එකට. එතකොට මෙයා පිළිවෙලට එකේ ඉඳන් 0 ඉඳන් 15 වෙනකම් කවුන්ට් කරන් යනවා. එතකොට මේකේ අපි හිතමුකෝ ප්‍රීසෙට් ක්ලියර් දෙන්නෙකුත් එක්ක අපිට අඳින්න කියනවා කියලා with asynchronous input කියලා. එහෙනම් මෙතන අලුත් දෙන්නෙක් ඇඩ් වෙනවා මොනවද? PR එකයි CLR එකයි. මෙතනත් PR එකයි CLR එකයි. ඊට පස්සේ මේ ටිකත් අපි මොකද කරන්න ඕනේ? මේ ටිකත් අපි logic 1 කරන්න ඕනේ. මෙයාව වැඩ කරන්න නම්. අපි වෙනම එකට දෙන්නෙක් ගන්නවා logic 1. මේ පැත්තත් අපි මොකද කරන්නේ? එයත් logic 1 කරනවා. ඒතර මේ තියෙන්නේ with asynchronous input. අර කීදීම තමයි. මෙතන කියලා තියෙන without asynchronous input මේ තියෙන්නේ with asynchronous input. එතකොට මේ තියෙන්නේ asynchronous ripple up. එතකොට asynchronous ripple up count එකක් කියලා කියන්නේ මෙයාලගේ circuit එක ඇතුලේ clock pulse කීපයක් තියෙනවා. දැන් මෙයාගේ clock pulse එක වෙන්නේ මෙයාගේ clock pulse එක වෙන්නේ මෙයාගේ clock pulse එක වෙන්නේ මෙයා. ඒවට අපි asynchronous circuits කියනවා. synchronous circuits වලදී වෙන්නේ clock pulse කීපයක් නැහැ. හැම එකකටම තියෙන්නේ තනි clock pulse එකක් තමයි තියෙන්නේ හැම flip flop එකකටම. එහෙනම් අපි අන්තිම එකේදී අපිට synchronous එකක් අඳින්න කියලා තියෙනවා. අපි එහෙනම් ඒකට යන්න. ඒක මේකට වඩා ටිකක් වෙනස්. එතකොට මම ඒකත් with asynchronous input තමයි අඳින්නේ. ඒකට without අඳින්න පුළුවන්. හරි මුලින්ම අපි asynchronous inputs මේකේ තියෙන හින්දා ඉස්සෙල්ලාම ඒවා ටික අපි logic 1 කරගමු. ඊළඟට මේක synchronous count එකක් හින්දා මේ හැම flip flop එකකටම එන clock pulse එක එකම clock එක තමයි එන්නේ. මේක clock එක නම් ඒ clock එකම තමයි අපි දෙවෙනි කෙනාටත් දෙන්නේ. ඒකම තමයි අපි තුන්වෙනි කෙනාටත් දෙන්නේ. ඒකම තමයි අපි හතරවෙනි කෙනාටත් දෙන්නේ. ඒක නිසා මෙයාට කියනවා මොකක් කියලාද? synchronous ripple up count එකක් කියලා. ඊළඟට අපි output එක කලින් විදිහටම ගන්න පුළුවන් අපිට.
අවුට්පුට් එක මම ගන්නවා. එයාව ගන්නවා once එකේව. එයාව ගන්නවා දෙකේව. එයාව ගන්නවා හතරේව. pause. එයාව ගන්නවා 8. එතකොට මෙයාගේ මේ වැඩ කරනකොට සිද්ධ වෙන ක්‍රියාවලිය තියෙන්නේ අපේ පළවෙනිම ෆ්ලිප් ෆ්ලොප් එකේ JK දෙන්නම අපි ලොජික් 1 කරලා තියෙන්නේ. මෙයාව ලොජික් 1 කරලා තියෙන්නේ. හරි. එතකොට දෙවෙනි එකේ JK දෙන්නට අපි දෙන්නේ පළවෙනි එක්කෙනාගේ අවුට් එක. මෙයාව තමයි දෙවෙනි එකේ J ටයි K ටයි දෙන්නේ. මේක 1 2 3 4. එතකොට දෙවෙනි එක්කෙනාට එහෙමයි තුන්වෙනි එක්කෙනාට අපි දෙන්නේ මේ දෙන්නගෙම JK වල මේ දෙන්නගෙම Q වල අවුට්පුට් එකේ AND එක තමයි දෙන්නේ. අවුට්පුට් එකේ AND එක. එහෙනම් අපි මේ දෙන්නව දානවා AND ගේට් එකකට. දාලා එයාගේ අවුට් එක මම ගන්නවා. මේක තමයි දෙන්නේ අපි කාටද? J ටයි K ටයි. right. ඊට පස්සේ මෙයා ගත්තොත් එහෙම මෙයාගේ J ටයි K ටයි අපි දෙන්නේ පළවෙනි එක්කෙනාගේ අවුට්පුට් එක AND දෙවෙනි එක්කෙනාගේ අවුට්පුට් එක AND තුන්වෙනි එක්කෙනාගේ අවුට්පුට් එක. ඒතර පළවෙනි එක්කෙනාගේ අවුට්පුට් එක AND දෙවෙනි එක්කෙනාගේ අවුට්පුට් එක කියන එක දැනට මේකෙන් හදාගෙන තියෙනවා. එහෙනම් එයාවම අපි ගන්නවා ඊළඟ AND ගේට් එකට. අරගෙන එයාගේ අනිත් ඉන්පුට් එකට අපි දෙනවා තුන්වෙනි එක්කෙනාගේ AND එක. මේ අවුට් එක. එහෙනම් මේක තමයි අපේ synchronous ripple up counter කියලා කියන්නේ. ඔය විදිහට අපිට පුළුවන් මේ සම්පූර්ණ පේපර් එකක තිබ්බ ගැටලු ටිකක් තමයි මම ඩිස්කස් කරේ. මේ විදිහට අපිට මේවට ආන්සර්ස් ලියන්න පුළුවන්. මේ විදිහට අපේ අන්තිම එකේදී අපි ඩයග්‍රෑම්ස් දෙකක් ඇන්දේ. සර්කිට් ඩයග්‍රෑම්ස් දෙකක්. සර්කිට් ඩයග්‍රෑම් එක අඳින්න පුළුවන්.